අයිබෝන් ට්‍රවල් විත් සිසිල YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අවුරුද්දේ පළවෙනි ට්‍රැවල් එක ඉතින් අපි දාගත්තේ බලංගොඩ පුරවරේ තියෙන කවුරුත් දන්න යකාගේ පඩිපෙළ. ඉතින් යකාගේ පඩිපෙළ බලන්න ඔන්න අපි යන ගමන් ඉතින් මේ ගමනට ඉතින් ඔන්න මාත් එක්ක සම්බන්ධ වුණා ඉන්න අපේ ට්‍රැවල් විත් රෝෂි ඉන්නවා. ඉතින් රෝෂී මායි තමයි ඔන්න බලංගොඩ යකාගේ පඩිපෙළේ යන රෝෂී දාගත්තේ අපි බලංගොඩ යකාගේ පඩිපෙළේ යන්න. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද මේ පැත්තේ තියෙන ලස්සන තැන් තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක බලා ගන්න පුළුවන් YouTube channel එකට ගියාට පස්සේ. ඉතින් එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. හැමෝටම good morning. අපි දැන් ඉන්න බලංගොඩට යන ගමන් ඔම්බට නතර කරා රත්නපුර මෙතන අපේ සමාධි පිළිමය ගාව මේ යුට්ටන් නතර කරා. ඉතින් ගයිස් ඔන්න දැන් අපි ඉන්නේ වැලිබංගුව ගාව ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මේක තමයි වැලිබංගුව කියන්නේ. ඉතින් යකාගේ පඩිපෙළට යනකොට මෙන්න මේ මාර්ගය මෙතන ලස්සන මේ view point එකක් බලා ගන්න පුළුවන්. උනාට දැන් මේ වෙලාවේ ඒ view point එකක් බලා ගන්න බෑ. මොකද මේ ඒ තරමට මේ මීඩුමෙන් වෙහෙලා තියෙන හැමදේම මේ සම්පූර්ණ දැන් මේ තා චුට්ටක් කළා යනකොට මේ මාර්ගෙත් එක්ක පේන්නේ නැති වෙනවා. මේ වංගුවක් අක්ක පේන්නේ නැහැ. ඔක්කොම වැහෙනවා. ඉතින් යකාගේ පඩිපෙළේ යනකොට උන තවත් ලස්සනම මේ ටක් තියෙනවා. අපි ඒක චුට්ටක් බලමු ගිහිල්ලා. ඉතින් මෙන්න මේක තමයි මොකද මේ තියන්නේ යකාගේ පඩිපෙළට යන මාර්ගේ. ඉතින් සම්පූර්ණ මේ කඳු යාය තියෙන්නේ. මේ කඳු යාය තියෙන්නේ එක මාරම ලස්සනක්. මොකද මේ කඳු දෙක මැදින් කපලා හිටන් ඒක ලස්සනට හදලා තියෙන බලන්නකෝ. ඒක මේ මාරම ලස්සනක් තියෙන්නේ. මේ බලන්නකෝ මේ බයිනස් ගහ මේ මුල් ටික තියෙන්නේ අර මේ භාගයක් නැහැ. භාගයක් ගැලවිලා ගෙන්නයි ගලවල තියෙන සමට මේ කවනකොට මොකක් කරේම හුට පටක් කලා සින්න තියෙන්නේ. ගයිස් ඉතින් යකාගේ පඩිපෙළ බලන්න ඉතින් තාම යන්න තියෙනවා. මාර්ගය අපි මේ යන ගමන් තියෙන ආන් අරහෙ යන්න ඕනේ. අන්න අරහෙ යන්න ඕනේ. ආන් අරහෙ ඉන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහම ගිහිල්ලා අන් අර පාරේ ඔන්න ඔහම ගිහිල්ලා යන්න තින්නේ. අර ඈතින් බලන්න පේනවද දන්නේ ඔයාට? අර හරි අර මේ සික්සැක් ක්‍රමයට යන්න තියන්නේ. මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා උඩට ඔහොම යන්න තියන්නේ. ඉතින් මේ මාර ලස්සනක් තියෙනවා. උඩට යන්න තමයි ලස්සන. අර ඈතින් එනවා වාහන. ඉතින් මේ මේ බාන පොට මේ දුන් ටික බානවා පල්ලෙහාට
මාරම ලස්සනයි. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නවා මේ යකාගේ පඩිපෙළට යන තැන. එතන මේ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ටිකට් කවුන්ටරේට ඇවිල්ලා අපි දැන් ටිකට් එකක් ගත්තා මං. මේ උඩට යන්න ඕනේ. මේ ඔයාලට ලස්සන view point එකක් පෙන්වන්නද මම? අන්න බලන්න ලස්සන view point එකක් තියෙනවා අංගරේ. උඹ බලන්න මේ ඔතන පේනවා මේ ඌරගල පන්සල පේනවා. ආන් අතර බලන්න පොඩ්ඩක් කැම්ම කුස්සන මේ ලයිට් ටයර් එකට උඩින් පේන්නේ. බලන්න මේ කූරගල පන්සල තියෙනවා. පේනවා මෙතෙන්ට. මාරම ලස්සනයි ඉතින්. මේ කට්ටිය නම් මේ ඔය යකාගේ පඩිපෙළේ මේ ගිහිල්ලා ආපහු වෙන සපාර ටික මේ අර උඩිනුත් එන්නේ ඉතින් මේ එන කට්ටිය තමයි. අරෙන් එනවා ඉතින් ඔය තියෙන පාර තියෙන ඔහොම තියෙන පාර ඉතින් මාරලම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ යකාගේ පඩිපෙළට යන් මොකද මේ වෙලාව නැහැ දැන් ආපහු එන්න ඕනේ. එහෙනම් ගයිස් අමතක කරනවා travel with Cecil YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න යාළුවන්ට share කරන්න. ඔයාලට අලුත් වීඩියෝ අපි ලබා දෙනවා. ඉතින් අලුත් වීඩියෝ අරගෙන ඒත් එක්කම ඔයාලා Facebook page එකක් තියෙනවා. page එක follow කරන්න travel with Cecil කියලා page එක follow කරන්න. ඉතින් මේ helmet එක ගලවන්නම් පොඩ්ඩක් නැත්නම් ඔයාලට මාව පේන්නේ නැතුවේ. ඉතින් මේ මෙන්න බලා ගන්න. ඉතින් මාවත් ඉන්නවා. යන් හරේ බලා ගන්න ලස්සන view point එකක් තියෙනවා අන් හරේ අර. ඉතින් මේක තමයි ඉතින් යකාගේ පඩිපෙළ. ඉතින් මේ යකාගේ පඩිපෙළ වල තව උඩට යන්න ඕනේ. මේ හරිම ලස්සනයි. ඇත්තම කියන්නේ මාරම ලස්සන තියෙන මොකද මේ එන කූල් එකකුත් තියෙනවා. මේ මම නම් හිතුවේ වහී කියලා. මොකද වාසනාවට වැස්සේ නැහැ පොඩි වැහි පොතක් ගියා. මේ වැහි පොඩි ගිය නිසා මේ පොඩ්ඩක් මේ බ්‍රේක් වුණා. ඒ හින්දා මේ හරිම ලස්සනයි වුණාට මේ වැස්ස නම් එහෙම නාගෙන තමයි යන්න වෙන්නේ. මේ ඉතින් ආන් බලන්න අර සපාරි යනවා අන් හරින් එනවා අර අම්බාන සපාරි යනවා. ඉතින් මාරම ලස්සනක් තියෙනවා හැරියට. ඉතින් මේ අපි දැන් උඩට යන් ගිහලා බලමු. ඉතින් මේ ඒ අත්දැකීම දෙද ගන්න කියනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි මේ ඉක්මනට ඒ පැත්තට යමු. මේ අපි දැන් ඉතින් ටිකට් කවුන්ටරෙන් ගත්තා. මේ ටිකට් එකකුත් ගත්තා මම. ඉතින් එන්නේ මේව තමයි ගයිස් යන්න තියෙන්නේ. මේ ඔන්න උඩ පැන යන්න තියෙන්නේ. අම්මෝ අයියෝ මෙන්න මේව තමයි යකාගේ පඩිපෙළ යන්න තියෙන්නේ. අම්මට සිරි වෙනවා. සිරියම සාරා වෙනවා. අයියේ පොඩ්ඩක් ඉන්න අම්මෝ. මේ ඇතිරි නේද? අය ඇතිද? මේ ගොඩක් දුරද අයියේ? යන්න බෑ අමාරු එක පාර විදිහට අමාරු වෙන්නේ. ඒක දිලි යන්න පුළුවන් යන්නේ. ඔව්. අරන්න ඕනේ ඉතින් තියෙනවා. දදාගාත පොට්ටිවල දතකට පොට්ටිවල යන්න වෙයිලු උඩහට.
ඉන්න බලන්න මෙහෙම අරෝලා ආයේ මෙහෙම ගන්න